යන් මේ වෙලාවේ යාචනයෙන් අහනවා එයා නවසන්සුන් මුල්පතට යන්න ඕනේ ඇයි කියලා. ඉතින් යාචන් කියනවා ඔයා හිතන් ඉන්නේ දෞෂන් කෙනෙක් උන පළියට ඔයාට ඩිමොනික් ලෝඩස් ෆ්ලේම් එක කරදරයක් නැතුව රිෆයින් කරන්න පුළුවන් වෙයි කියලාද. මේ කතාවට යන් පුදුම වුණා. පාර මට්ටමේ ෆ්ලේම්ස් ගිලලා දැන් යන්ට එයාගේ මට්ටම වැඩි කරගන්න බෑ. හැබැයි එයා දෞෂන් මට්ටමේ ඉඳලා එයාට ඩිමොනික් ලෝඩස් ෆ්ලේම් එක ලබා ගන්න බෑ කියපු එකෙන් යන් ටිකක් කලබල වුණා. යාචන් කියනවා මේක එමෙලි ෆ්ලේම් මට්ටම් වල උපරිම 3 අතර තියෙන ෆ්ලේම් එකක්. හැමෝම බය වෙන මේ වගේ දිව්‍යමය වස්තුවක් ඔයා කොහොමද ලේසියෙන් යටත් කරගන්නේ? ඔයා පුහුණු වීම වල හිටපු කාලේ මම ෆ්ලේම් එක සම්බන්ධව ලිපි වගේක් කියෙව්වා. ඩිමොනික් ෆ්ලේම් එක අවුරුදු 1000කට පාරක් මතුවෙනවා. ඒත් මේ වෙනකන් කාටවත් ඒක අයිති කරගන්න බැරි වුණා. ඒකෙන්ම මේ වැඩේ අමාරු ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේ කතාව එක්ක යන්න මේ වැඩේ බැරෑරුම්කම තේරුණා. යන්ට වඩා බලවත් අය ගොඩක් ඉන්නවා. ඒ අය මේ ෆ්ලේම් එක ලබා ගන්න අනිවාර්යෙන් උත්සාහ කරලා ඇති. ඒ අයට මේක ලබා ගන්න බැරි වුණා කියන්නේ 1 ස්ටාර් දෝෂයෙන් මට්ටමේ ඉන්න යන්ටත් මේ ෆ්ලේම් එක යටත් කරගන්න බැරි වෙනවා කියන එක. යාවචෙන් කියනවා ඔයාට ෆ්ලේම් එක අයිති කරගන්න ඕන නම් ඔයා ඒකට සූදානම් වෙන්න ඕන. මේව කියපු යාවචෙන් පෞරාණික තද රතු ලිපියක් එළියට ගන්නවා. එයා කියනවා මේ මම ලොකු වියදමක් කළා ලබාගත් නම් වෙන වට්ටමේ පිල්වට්ටෝරුවක්. ඒකේ නම 9 in yellow stream pill. ඔයා ඩිමොනික් ෆ්ලේම් එක යටපත් කරගන්න අතරතුර ඔයාට මේ පිල් එක ෆ්ලේම් එකේ ශරීරයට ඇතුළු කරන්න පුළුවන් නම් මේකේ තියෙන දරුණු යින් ශක්තියෙන් ඩිමොනික් ෆ්ලේම් එක දුර්වල කරනවා. එතකොට ඔයාට ෆ්ලේම් එක යටත් කරගන්න ලේසි වෙයි. හැබැයි මේ පිල් එක රිෆයින් කරන්න ඕන මූලිකම අමුද්‍රව්‍යයක් තමයි ස්ප්‍රින් බ්ලඩ් ක්‍රිස්ටල්. මේක හැදෙන්නේ ඒ උල්පත් පතුලේ විතරයි. ඒ නිසා මේ මාස 9 ඇතුළත ඔයා 9 සැරින් උල්පතට යන්න ඕන. එහෙම උල්පත් රුධිර ක්‍රිස්ටල් හොයාගෙන ඔයා නව සංසුන් ජින් කහ උල්පත් පිල් එක හදන්න ඕන. ඩිමොනික් ලෝඩස් ෆ්ලේම් එක 3000 බර්නින් ෆ්ලේම් එකට සම කරන්න බෑ. නිකමට හිතලා බලන්න පියුරිෆයින් ඩිමොනික් ලෝඩස් සේන්ට් කොච්චර බලවත් කෙනෙක්ද? කටකතාවලට අනුව එයා මැරලා තියෙන්නේ ඩිමොනික් ෆ්ලේම් එකෙන් වැදුන පසු ප්‍රහාරයක් නිසා. මේ කතාවට යන්ගේ හිතටත් බයක් දැම්මා. ඩිමොනික් ලෝඩස් සේන්ට් අඩුම 9 ස්ටාර් දෝෂයෙන් කෙනෙක්. ඒ වගේ කෙනෙක් මැරුණා කියන්නේ යන් වගේ 1 ස්ටාර් දෝෂයෙන් කෙනෙක් ගැන කවර කතාවද? ඉතින් යන් තීරණය කරනවා 9 සැරින් උල්පත හොයාගෙන යන්න. යවචෙන් කියනවා ඒ උල්පත පිහිටලා තියෙන්නේ පොළව ගැඹුරටම වෙන්න. ඒ වගේ මේක අයිති ග්‍රවුන්ඩ් පයිතන්ලට. එයාලා ඒ භූමිය පූජනීය භූමියක් විදිහට සලකනවා. මට්ටම් වැඩි කරගන්න යන පයිතන්ලා මේ උල්පතේ බැහැලා ඉන්නවා. මේකෙන් එයාලට ලේසියෙන් ඊළඟ මට්ටමට උසස් වෙන්න පුළුවන්. හැබැයි මම වුණත් ඒ උල්පතේ ගැඹුරටම යන්න බය වෙනවා. ඒකට හේතුව 9 සැරින් උල්පත ගොඩක් අඳුරුයි වගේම සීතලයි. වාසනාවට වගේ ඔයාට පෙවලිටෙන් වර්ග 4ක් තියෙනවා. ෆ්ලේම්ස් ඔයාගේ ශරීරය ආරක්ෂා කරන නිසා ඔයාට උල්පතේ ගැඹුරටම ගිහින් ස්ප්‍රින් බ්ලඩ් ක්‍රිස්ටල් ලබා ගන්න පුළුවන්. චයිල්ඩ්න්ටත් මේක පූජනීය ස්ථානයක්. එයාට මේ උල්පතේදී පරිණාමය වෙන්න පුළුවන් වුණොත් එයාගේ ශක්තිය අනිවාර්යෙන් ගොඩක් වැඩි වෙයි. ඒ වගේම එයා නම් වර්ණ හෙවන් සලවින් පයිතන් කෙනෙක් බවට පරිණාමය වුණොත් මෙයාගේ සර්ප ස්වරූපයට කඳු පන්තියක් විතරක් නෙවෙයි මුළු අහසම උනත් ගිල ගන්න පුළුවන් වෙයි. ඉතින් යන් කියනවා ඒ ප්‍රදේශය පාලනය කරන්නේ ග්‍රවුන්ඩ් පයිතන්ලා නිසා එයාලා අනිවාර්යෙන් අපිට හෙට ඇතුල් වෙන්න දෙන එකක් නෑ කියලා. යාවචෙන් හිනා වෙලා උත්තර දෙනවා දැන් ඔයාගේ ශක්තිය එක්ක පයිතන් ට්‍රයිබ් එකේ ඔයාව පරද්දන්න පුළුවන් අය වැඩි නෑ. ඒ වගේම ඒ මට්ටමේ අය එළියට එන්නේ බොහොම කලාතුරකින්. එහෙම ප්‍රශ්නයක් වුණොත් ඔය අවකාශයේ ජේඩ් එක කුඩු කරන්න. මේ දවස්වල මම නිතරම ඇන්සෙස්ටර් වෝයුම් එකේ ඉන්නේ. ඔයා කතා කරුව ගමන් අපි ඉක්මනින් එහෙට එන්නම්. දැන් ස්කයි මෙන්ෂන් අලයන්ස් එකේ ශක්තියත් එක්ක අපි යාට බය වෙන්න ඕන නෑ. මේ කතාවට hina වුණ යන් කියනවා එහෙනම් අපි හෙට මෙහෙට යන්න පිටත් වෙමු කියලා. යාවචෙන් කියනවා මේ කාලේ අතරතුර මම අලයන්ස් එක බලා ගන්නම්. ඔයා ඒ ගැන වද වෙන්න එපා කියලා. පහවදා උදේම යන් චයිලින් පේරි වගේම චිල්ලින් මුර්ග ප්‍රදේශයට යන්න පිටත් වුණා. යන්ගේ දැන් වේගයක් එක්ක කට්ටියම දවස් භාගයක වගේ කාලයකදී බීස් රීජන් එකට ඇතුල් වුණා. ඊට පස්සේ එයාලා කෙලිම පයිතන් ට්‍රයිබ් එක තියෙන පැත්තට ගමන් කළා. පයිතන් ට්‍රයිබ් එකේ ශාඛා ගොඩක් තිබුණත් එයාලගේ හරිම වාසස්ථානය තිබුණේ පොළොව යට. මෙයාලා ඉහළම මුර්ගයන් අතර හිටියා වගේම මෙයාලගේ සමාජික සංඛ්‍යාව ගොඩක් ඉහළයි. මේ නිසා මෙයාලගේ ලේ පෙළ බත පිවිතුරු නෑ. පයිතන් එල්ලේලාට අනුව මෙහෙම ගියොත් තව අවුරුදු 100ක් ඇතුළත එයාලගේ පෞරාණික ලේ පෙළපත ඉවර වෙලා යනවා. එතකොට එයාලා අසාමාන්‍ය මැජිකල් බීස්ට්ලගේ තත්ත්වයට වැටෙනවා. මේ ගැන මෙයාලා කොච්චර සාකච්ඡා කළත් එයාලා වේගෙන් වර්ගයා බෝ කරන එක නැවැත්තුවේ නැත්නම් එයාලගේ බ්ලඩ් ලයින් එකට ප්‍රතිපෝෂණයක් නැතුව මේ ප්‍රශ්නයට විසඳ ගන්න බෑ. 9 සරින් ග්‍රවුන්ඩ් බිස් එක තමා මෙයාලගේ පොළොව යට ලෝකයට යන්න තියෙන මූලිකම ගුහාව. ඒ නිසා මේකේ ආරක්ෂාව ගොඩක් ඉහළින් තිබුණා. හැබැයි මේ ආරක්ෂාව යොදලා තිබ්බේ සාමාන්‍ය එක්ස්පර්ට්ට. යන් වගේ බලවත් කෙනෙක්ව ඒ බාධක වලට හොයාගන්න බැරි වුණා. යන් මේ වෙලාවේ ගැඹුරු ආගාධයට ටිකක් දුරින් තිබුණ කන්ද උඩින් මතුවෙනවා. එයා අවකාශීය ශක්තිය පාවිච්චි කරලා අනිත් අයව මෙතෙන්ට ගෙන්න ගන්න හදද්දිම එයාට සුළං සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම ඇබිස් එකට ඉහළින් කීප දෙනෙක් මතුවෙනවා. මේ වෙලාවේ මෙතනින් මතුවුනේ ඒන්ෂන්ට් රොයිඩ් මකර ගෝත්‍රයේ සමාජිකයෝ වගේක්. මේක දැකපු යන් ටිකක් කුදුම් වෙනවා. යන්ගේ ඇඟේ ඩ්‍රැගන් ෆීනික්ස් රුධිරය ටිකක් තියෙනවා. ඒ නිසා රොයිඩ් මකරු අඳුරගන්න විශේෂ හැකියාවක් යන්ට තිබුණා.
යන් හිතනවා සමහර විට සීයෙන් මෙයාලාව මෙහෙට වෙලද. හැබැයි එයා මකර රජවරු තුන්දෙනාගේ ප්‍රශ්නය විසඳන ගමන් ඇත්තේ. එහෙම එකේ කිසිම සම්බන්ධයක් නැති ග්‍රවුන්ඩ් පයිතන් ට්‍රයිබ් එකට එයා කට්ටිය වන්නේ මොකටද? යන් මෙහෙම හිත ඉද්දි එයාට දෙයක් ඇහුණා. ඒ ඇහුණ එක තමා ඩ්‍රැගන් කින්ගේ කණ්ඩායම කියන එක.